ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම අදත් ඇවිල්ලා ඉන්නේ මගේ ගම ගාලේ ඉන්න මේ සත්තු ගැන කතා කරන්නයි. ඉතින් මේ ඉන්නේ ඇතින් තාම එයාලා නිදි. ඉතින් තාම අපි මෙයාලෙන් කිරි ගන්න එහෙම තාම නැහැ. උදේ වගේ මම මේ ආවේ ගව ගාලට කොහොමද කියලා බලන්න. ඉතින් මෙයාලට ඊයේ දාපු ඒ තනකොළ ආහාර මෙහෙම එයාලා කාලා තිනවා. වතුර අපි තියලා තිබ්බා ඒවත් බීලා තිනවා. ඉතින් ඒක තමයි යාලා රාත්‍රී කාලට අපිට වගේ නෙවෙයි. ඇත්තටම මේ කුසගින්න තියෙනවා. ඉතින් අපි ඒවා ලබා දුන්නා. ඉතින් දැන් මෙතන මේ මෙයාලා ගොම දාලා මෙහෙම තියෙන. ඉතින් දැන් මම මේක අනිවාර්යෙන් පිරිසිදු කරනවා. මොකද මේ ගව ගාල පිරිසුදු තියාගන්න ඕනේ. මොකද පිරිසුදු තියාගත්තේ නැත්නම් මේ සත්තුන්ට විස බීජ වගේම ලෙඩ රෝග බහුල වෙන්න පුළුවන්. ඒ නිසා මම දැන් අනිවාර්යෙන්ම මේක හොඳට මේ ගොම ආහාර මෙහි අයින් කරලා බීලා මගේ මේ ගව මඩුව ඉතාමත් පිරිසිදුවට තියාගන්නවා. එතකොට මෙයාලත් ඇත්තටම මෙහෙම පිරිසිදුවට තියාගන්නකොට ඉන්න කැමැත්තක් රුචිකත්වයක් දක්වනවා. ඒ නිසා සත්තු විතරක් නෙමෙයි අතර අපි වුණත් කැමති පිරිසිදුවට ඉන්නවනම්. ඒ නිසා මේ ගව ගාල දැන් මම ඉතාම පිරිසිදු කරනවා. ඒ වගේම තමයි පොඩි පැටව දෙන්නක් ඉන්නවා. එයාලා මේ හරිය මම බැඳලා ඉන්නේ. ඉතින් තාම මේ දෙන්න තමයි ඉන්නේ. එයාලත් නිදි. එයාලටත් මම වතුර එකක් තිබ්බා. ඉතින් තියලා බීලා එයාලටත් කෑම දීලා තියෙනවා. දැන් ඉතින් අද උදෑසන මෙයාලට කිරි ගන්න, මෙයාලගෙන් කිරි ලබා ගන්න කලින් මම අනිවාර්යයෙන්ම මෙයාලට ලබා දෙනවා පුන්නක්කු. එතකොට ඒවට නිකම්ම නෙමෙයි පුන්නක්කු වලට කැල්සියම් එක් කරලා අපි ලබා දෙන්නේ. එතකොට මෙයාලට තියෙන මේ අෂ්ටි පද්ධතියට ගොඩක් ශක්තිමත් භාවයක් ලැබෙනවා. ඒ කියන්නේ එයාලට අත් කකුල් වලට එයාලගේ ගොඩක් එයාලා අර කිලෝ 250 300 බර සත්තු නිසා මෙයාලට මේ කැල්සියම් ලබා දීම ඉතාමත් වටිනාකමක් තියෙනවා. මොකද හේතුව මෙයාලට ඒ කැල්සියම් තුලින් ලැබෙන ඒ වටිනාකම ඉතාමත් ඉහළයි. ඒ නිසා මෙයාලගේ ශරීර සෞඛ්‍යයට සහ මෙයාලගේ පැවැත්මට ගොඩාක් ඒක ඉවහල් වෙනවා. ඉතින් ඒ නිසා පුන්නක්කු සමග කණජය එකතු කරලා තමයි මම මේ කට්ටියට ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා උදේම මේ ආහාර දීලා ඊට පස්සේ තමයි මෙයාලගෙන් කිරි ලබා ගන්න ඒ කටයුතු සිද්ධ කරලා බෙල්ලා මෙයාලව නැවතත් කෑම සඳහා අපි අරන් ගිහිල්ලා යොමු කරන්නේ අරන් යන්නේ. ඉතින් මම දැන් මේ ලුගව මඩුවම පිරිසිදු කරා. ඉතින් පිරිසිදු කරලා තින්නේ කිසිම ගොමක් ආහාර මෙහි අපිට පේන්නේ නැහැ. මොකද මම ඔක්කොම ඉවත් කරා. ඉවත් කරලා බෙල්ලා මේ ගව මඩුව ඉතාමත් පිරිසිදුව තියාගත්තා. මොකද මේ අයට රාත්‍රී කාලට මම ගිනිමැල පත්තු කරලා ඇතින් මඳුරෝ වගේ සත්තුන්ට ගොදුරු වෙන නිසා මම දුම ගහනවා. ඉතින් ඒවා පවා හොඳින් ඉවත් කරලා ඈඩ් කරලා ඉතාමත් පිරිසිදුව මගේ ගව මඩුව මේ තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් ගව මඩුවක සතුන් නැති කරනවා නම් මේ වගේ අනිවාර්යයෙන්ම කොහොමත් පිරිසිදු කිරීම කරනවා බොහෝ දෙනෙක්. ඉතින් මේ වගේ කරන එකෙන් අපිට තියෙන වාසිය තමයි මේ සත්තුන්ට තියෙන ලෙඩ රෝග බොහොමයක් අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිටත් ඇත්තටම මෙතන කිසිම ගඳක්වත් එහෙම නැත්නම් කිසිම අපද්‍රව්‍යයකින් බැහැරව හොඳින් ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා මේ මගේ ෆාම් එක මම ඉතාමත් පිරිසිදුවට තමයි තියාගන්නේ. ඉතින් මේ පැටව ඉන්නවා. මේ පොඩි පැටව තාම කිරිබනවා. ඉතින් මේ කටයුතු සිද්ධ කරපු නිසා ඒ අයටත් පහසුයි අපිටත් පහසුවක් තියෙනවා ඉතින්.